හෙලෝ යාළුවනේ. ඕන ඉතින් අද සුපිරි වීඩියෝක් අරන් යාලා තියෙන්නේ. සුපිරි මාළු සෙට් එකක් ගෙනාවා ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මාළු සෙට් එකක් ගෙනාවා ඉතින් සුපිරි සෙට් එකක්. ඉතින් සුපිරිම පොඩි මේ ඔස්කපඩ සෙට් එකක් ගෙනාවේ. හරිද අපි මෙයාලා ටැංකියට දාගමු. ඔව් ලොකු මාළුවෙන් ටැංකියට තමයි දාගන්නේ. පිස්සු දාලා ඒකට දාන්නේ මේ මාළු ටික පෙන්වන්න ඕනින්ද මේකට දැම්මේ. ඒකට දැම්මොත් එකපාරින් ඉවරයි මාළු සෙට් එකම. මෙතන ඉන්නවා ජෝඩු 15ක් වගේ ඉන්නවා 15ක් විතර ඉන්නවා. ඉතින් මාළු සෙට් එකක්ම ගෙනාවා. සුපිරි ඇක්ටිව් මාළු සෙට් එකක් ගෙනාවේ. ඔයාලට වෙනති මේ හොඳට ඉන්නවා. කලර්ස් එමත් හොඳට හදලා ගන්න පුළුවන් මාළු සෙට් එකක් ඉන්නේ. සුපිරිම සෙට් එකක් පට්ට ඇක්ටිව් පට්ට සුපිරි. මම ඕනනම් ගත තැන කියන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම යාළුවට කන්ටැක්ට් දෙන්නම් මම ගත තැන. හරි ඉතින් මම දැන් මෙයාලා ටැංකියට දාගන්න යන්නේ. මම මේ වීදුරු ටැංකියට ජෝඩු දෙකක් විතර දාගන්නවා. ඉතුරු කට්ටිය මේ මගේ යාළුවෙක්ට දෙනවා. මම ඒකෙත් වීඩියෝක් දාන්නම් ඉතුරු කට්ටිය ඉන්න එකෙත්. මම මේ පස්සේ වොයිස් එක දෙන්නේ. ඒකයි මේ වොයිස් වලට වටපිටින් සද්ද ඇහෙන්නේ. මයික් එකකුත් නෑ. මයික් එකත් කැඩිලා. මෙයාලා අල්ලගන්න තමයි අමාරු. වලට පේනවා සුපිරිට පීනල කරලා එහෙම ඉන්නවා. ඇක්ටිව් සුපිරි මාළු සෙට් එකක් ඉන්නේ. ලෙඩ එහෙම නැහැ කෙට්ටවත්. ඒ සෙට් එකේ කෙට්ටවත් ලෙඩ තිබෙන සුපිරි මාළු සෙට් එකක් හිටියේ. ඉතින් ඒකින් තමයි ගෙනාවේ. ඔයාලට ඕනනම් ඒකෙන් තව මොන්ස්ටර් මාළු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තනි මාළු ගන්නව නම් පොඩි මාළු ගන්නව නම් ගොඩක් ගන්න එක තමයි වාසිය ඔයාලට. ඉතින් එහෙම පොඩි ගානක් උනත් ගන්න පුළුවන්. ඩිලිවරි එහෙමත් කරනවා. හරි යාළුවනේ ඉතින් මම දැන් අනිත් මාළු ටිකත් අල්ලගෙන දාගන්නම් ටක් ගාලා. ඔයාලට මාළු එක්ක පෙන්නන්නම්. මේ මෙතන ටයිගර් එකයි කොපර් එකයි දෙකම ඉන්නවා. මේ නම් කොපර් මාළුවෙක්. කොපර් පොඩ්ඩක් ඉන්නේ ජෝඩු දෙකක් වගේ ගෙනාවේ. අනිත් ඔක්කොම ටයිගර් ඉන්නේ. ටයිගර් මේ තැඹිලි පාට එක. බ්ලැක් ටයිගර් එක කියන්නේ. මේ ඉන්නේ බ්ලැක් ටයිගර් එක. බ්ලැක් ටයිගර් සුපිරියක් ඉතින්. හරි ඉතින් යාලා සෙට් එක දාගත්තා. මේ අපිට බලමු දැන් අනිත් මාළු ටිකට මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මගේ යාළුවා අනිත් මාළු ටික දාලා තින්නේ බැරල් එක. ඉතින් සමහරුන්ට ඉතින් බැරල් වල මාළු හදන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් අපිත් ෆස්ට් ටයිම් මෙහෙම මාළු ගොඩක් හදන්නේ. ඒකත් හදන්නේ බැරල් එක. ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් channel එක එක සෙට්ලා ඉන්න මාළු ටික ලොකු වෙනවද මොකද වෙන්නේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් බැරල් එකේ මාළු හදන්න පුළුවන්ද මච්චර මාළු ගොඩක් අපි බලමු. ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන්න.